සුබ දවසක් ඔයාලට. ඉතින් මේ මගේ අභියෝගයේ පටන් ගැනීම තමයි මේ මගේ පුංචි මිදුල මල් වලින් පුරවන්නනේ මම අභියෝග කරගත්තේ. ඉතින් ඔයාලත් මම ඒ දේ කරනවද කියලා බලන්න subscribe කරලා like කරලා comment එකක් දාලා මගේ වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න. එතකොට ඔයාලට හැමදාම මගේ වීඩියෝ බලන්න පුළුවන් මම මොකද කරන්නේ කියලා. මම මේ ටික නම් මේ පෙන්නන්නේ මේ ටික මේ හෙවනේ තියෙන්නේ හෙවන තැනක බඳුන් මිශ්‍රණය ගැන නංගි කෙනෙක් මගෙන් අහලා තිබුණා. ඒ ගැන කියන්නත් පැල විකුණනවාද කියලා අහලා තිබුණා. පැල නම් විකුණන්නේ නැහැ. මගේ කලින් පැල ටිකත් මම මගේ හිතවතුන්ට දුන්නා. මම ඉතින් පැල ඉල්ලුවම ඉතින් ඕන කෙනෙකුට දෙනව නොදීන්නේ නැහැ. ඉතින් මේ ටික නම් මම විකුණන්නේ නැහැ. මේ ටික මගේ දැන් මිදුල ලස්සන කරගන්න මම හදා ගන්නවා. පැල ලැබුණොත් බලමු කරන්න පුළුවන් දෙයක් තියෙනවද කියලා. මේකත් මේ අදහසක් ගන්න නිකම් පෙන්නුවේ මේ ක්‍රමෙත් සාර්ථකයි පැල හදන්න. ඉතින් බඳුන් මිශ්‍රණයේ මම චූටි පැල හදා ගන්නවා වගේ පැලේ ලොකු වුණාම පොල් එලි වල විතරයි තියාගන්නේ. තියලා ඉතින් බෙහෙත් එහෙම දාන්න ඕනේ යාලට පොහොර දාන්න ඕනේ. මේ තියෙන බඳුන් මිශ්‍රණය මම ඉතින් පැල ගෙනිද්දිම මේ මිශ්‍රණය අරගෙන එනවා 375ක් වගේ මුදලක් වෙන්නේ. මගේ ඉඩමේ මට පස් ගන්න නැති නිසා මම මේ මිශ්‍රණය අරගෙන එනවා. පැල හදා ගන්න. මේ මිශ්‍රණය වඩාත් සාර්ථකයි පැලවලට. පැල වල හොඳට මුල් අදිනවා වතුර රැඳී සිටින්නෙත් නෑ. හොඳ පෝෂණීය ගතියක් තියෙනවා මට හිතෙන විදියට. ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඉතින් වත්තේ පස් ටිකක් හරි විදියට පැලවලට සුදුසු විදියට හරි ගස්සගෙන මල් හදන්න පටන් ගන්න. මේ ටික තමයි ඉතින් මම අද හිටව ගන්න යන්නේ. ආදරණීය ඔයාලත් කැමති නම් කාගෙන් හරි ඔය සල්ලි වලටම ගේන්න බැරි නම් ඕන කෙනෙක් දෙනවා. ඉතින් පැලයක් ඉල්ලුවම් පස්සේ අත්තක් කඩලා දෙනවා. ඉතින් එහෙම ගෙනල්ලා කැමති කෙනෙක් ඉතින් මගේ වීඩියෝ එක බලලා මල් හදන්න පටන් ගන්න. සිංහල අවුරුද්ද වෙනකොට එතකොට ඔයාගෙත් මගෙත් මිදුල මල් වලින් පිරීලා ලස්සනට තියේවි. හිත නිවනවා මෙයාලා දකින්නකොට. මට නම් හරිම ආසයි. මෙන්න මේ පොහොර තමයි මම අද යොදාගන්නේ. මොකද පැල තවානේදී කොච්චර කාලයක් වෙනවද පොහොර දාලා කියලා මම දන්නේ නැති නිසා මම මේකත් අරගෙන ආවා. පැලවේ සිටව ගැනීමේදීම මේ ටිකක් දාලා පැල සිටව ගන්නවා. මේ තියෙන්නේ පීලි වලින් අයින් කරගනිපු කොළ රොඩු. ඔයාලා කලින් වීඩියෝ එකේ දකින්න ඇතිනේ මේවා මම පීලි සුද්ධ කරා. ඉතින් ඒ ටිකත් මම ඔහොම පැලේ මුල් අවස්ථාවට දා ගන්නවා. ඒ කොළ රොඩු වගේම උතන තිබුණා තනකොළ දිරලා ඒවත් තිබුණා. ඒව යොදලා මම ඊට පස්සේ මම පැලේ තියලා ওই විදිහට රසායනික පොහොරක් දාලා බඳුන් මිශ්‍රණය යොදලා පැලේ හිටව ගන්න තමයි හදන්නේ. රසායනික පොහොර දානවා වගේම අපිට පුළුවන් කුස්සියෙන් ඉවත් කරන පැලයට දාන්න සුදුසු දේවල් පැලවලට යොදා ගන්න. මම නම් දානවා පරිප්පු සෝදන වතුර, හාල් සෝදන වතුර, අලපොතු, ලුණු පොතු ඒ වගේ දේවල් එකතු කරන් ඉඳලා මම මගේ පැලවලට යොදනවා. ඒවා ඉතින් පැලවලට හරිම සුදුසුයි. ඔය කෙසෙල්ලෙලි මොනවාද අලපොතු, ලුණු පොතු වගේ දේවල් නම් පස් පොඩ්ඩක් අයින් කරලා දාලා ආයි පස් වලින් ඒක තද කරගන්න ඕනේ. අර කලින් පෙන්නුවේ මම මැරීගෙන යන්න ගිය පැලයක් මම බඳුන් මිශ්‍රණයට දැම්මා. ආපහු පැලවෙන්න. පැල සිටවගෙන යද්දි ඉතින් මේ වගේ දේවල් එනවා. මෙන්න මේ අත කැඩුනා මගේ අතින්. මං යාළුවා විසික් කරේ නෑ. යාළුවත් හිටව ගන්නවා. එතකොට මට තව පැලයක් ලබා ගන්න පුළුවන් නිසා අත්තක් කැඩුනට පස්සේ ඉස්සෙල්ලාම වතුරයකට දාන්න. වතුරයකට දාලා ඊට පස්සේ මුල් අද්දන හෝමෝනය ගාලා අපිට පුළුවන් පැලය සිටව ගන්න. මුල් අද්දන හෝමෝන විදියට මම නම් අද භාවිතා කරේ කෝමාරිකා. ඒතර අපිට පොල් වතුර එහෙමත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ දේවල් ගාලා හිටවන්න. ඉතින් හැමදේම අපිට සල්ලි වලට ගේන්න බෑ. අපිට පුළුවන් විදියට තමයි වැඩේ කරගෙන යන්න ඕනේ. ওই විදියට මම ඔය අත්තත් ඔන්නම හරස් අතර චුට්ටක් කපා ගන්නවා. එහෙම තමයි පැලයක් සිටුවීමේදී කපන්න ඕනේ. කපලා මම ඒකෙත් ඔය ජෙල් එක ගාලා හිටව ගන්නවා. ඔයාලා ඉතින් කැමති නම් මගේ මේ වීඩියෝ එක බලන ගමන් පුංචි ලයික් එකක්
ලයික් එකක් පුංචි කමෙන්ට් එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. මට ඉතින් මේ හැම දෙයකටම මගේ හස්බන්ඩ්ගේ සහාය ලැබෙනවා. එයත් හරිය කැමති පිළිවෙලට පිළිසිදුවට ඉන්න. ඉතින් මේ වෙනුවෙන් එයා මට ගොඩාක් සහයෝගය ලබලා දෙනවා. ওই තියෙන පිටව ගනිපු පැල ටික ඔයාලා බලන්න මම මේ පැල කොහෙන්ද ස්ථානගත කරන්නේ. මම තව පැල ගේනවද? මගේ මිදුල මං හැඩ කරනවද? ඔයාලත් ඉතින් අදහසක් ගන්නත් එක්කම බලාගෙන ඉන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අදට මම වීඩියෝ එකෙන් සමුගන්නම්. ආයිමත් වීඩියෝ එකකින් එන්නම් අලුත් දෙයක් අරගෙන. ඔයාලා හැමෝටම බුදු සරණයි. පරිස්සමෙන් සතුටින් ඉන්න.